Good morning අපි අද යන්නේ කිමේ ප්‍රසංගයට දැන් වෙලාව 12යි. අද මේ ප්‍රසංගේ පොඩ්ඩක් කලින් පටන් ගන්නවා. 4ට පටන් අරන් මම හිතන්නේ ටිකක් කලින් ඉවරනවා. නිසා කිමේ යන්න සියල්ල සූදානම්. මේ තමයි අපේ කිමේ පොඩ්ඩක් ලුක් එක. පොල්ල කිමේ ටවුන් එකේ නා පොඩක් ඇතුළකින් ඉන්නේ. ඔව්. මෙතන පොඩක් ගහරි ගියොත් එහෙම කිමේ ඉන්න වේගු ජනගහනය කොපමණද කියලා බලා ගන්න පුළුවන්. ඒක. අපි කිමේ නෙමෙයි චුට්ටක් මෙහෙටලා ඉන්න අපේ ඩ්‍රයිවර් අයියා. ගරු කලමනාකාරතුමා දෙයම ඇවිල්ලා හැරෙනවා. මොනවද කියන්නේ මේ ගේට් ෂෝ ගැන ෂෝට් එක ගැන. ෂෝට් එක ඉතින් අති සාර්ථකයි. එච්චරයි යන්න. Good morning අපි මේ ඩ්‍රයිවර් මහත්තයා ඔක්කොම මොකද ලෑස්ති වෙලා. මේ දවස් ටිකේම ඩ්‍රයිව් කරලා පුදුම අමාරුවක් තියෙන. ඒ කියන්නේ අපි පාරාන වලින් පටන් ගත්ත පාර දැන් අපි ඉන්නේ කිමේ වල. මූණ කිලෝමීටර් 600 ගාණක් විතර වගේ ඩ්‍රයිව් කරා. දැන් ඊට පස්සේ අපි හිට යනවා කොචේදුව. ඉතින් කොරියාවේ සාමාන්‍යයෙන් බස් එකක් ධාවනය කරනවා කියන එක ලේසි පාසු නෑ. ලංකාවේ නම් ඇත්තටම කිසිම ට්‍රැෆික් එකක් නැහැ. ඒ මිනිස්සු හරි විනයක් ඇතුවනේ වාහන ඩ්‍රයිව් කරන්නේ. කොරියාවේ එහෙම නෙමෙයි. මුන්ගේ කිසිම විනයක් නැහැ. හෝන් ගහනවායි බ්‍රේක් ගහනවායි පාරට පොඩ්ඩක් එහෙම එන්නේ. මුන් එක පැතර මේක මීටර 30ක් විතර වගේ මේ බස් එක දිගයි. ඉතින් එහෙම උන්ට තේරෙන්නේ නැහැ මේක බස් එකක් කියලා. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඉතින් මේ වගේ අපහසුතාවයන් මැද්දේ තමයි මේ ඕල් රයිට් බෑන්ඩ් එකත් අරගෙන මම මේ ගමන යන්නේ. එහෙනම් සුබ දවසක්. ඔව් එසේම වේවා. Good morning boss. good morning. සැලෙන්ද ලස්සන රෝස් පාට ගානේ. Good morning. කිසියෝ. සිංහලෙන් උත්තර එන්නම නැහැ. අපි යනවා උදේට කන්න. Good morning. මහව දාලා යන්න කිය මටත් බඩගින්න කියන දේ එකක් දැනෙනවා. නේද? ඈ? අද කුරුළු ගමනේ දෙක මොකක්ද? තුන. තුන දෙක කිමේ කීවේ? නෑ අපි ප්‍රෝග්‍රෑම් එකේ දෙවෙනි එක. ඔව්. ඉතින් හැබි එකේ ඉන්නේ ලස්සන දාස්ටියක් ගෙවුන ගොඩක් ජර ගංගවල හැමතැනම ගලනවා. ලස්සනයි කියලා වැඩක් නෑ. මේ කොහම පාර? සංගමාලා මට කියන්න කතා කරලා දෙන්නේ ෂෙයාන් විතර කතා කරන්න ඕන කියලා මගේ ප්‍රෝග්‍රෑම් එක මමයි කරන්නේ මේක. එන ජයවා. මේ හැබැයි ගොඩක් අය මේක කරලා තියෙන හොඳයි. කොපි කරලා හැක සම කළා නැහැ. යා. මෙහෙම මේ විශේෂ දෙයක් දැක්කා. මේ ෂොප් ටික ඔක්කොම වහලා තියෙන නිවාඩුවට නම් ඒත් මේ ෂොප් වල තියෙන ඔය ඉනිමගවල් සිමෙන්ති එහෙම නැත්නම් ඔය මෝටර් එක විකුණන්න දාලා තියෙන අයිටම්ස් තියෙන මැෂින් අරවා මේ ඔක්කොම ෂොප් එකෙන් එළියේ තියෙන්නේ. මෙයාලා නිමාඩුවට ෂොප් ටික වහලාලු මේ. ඒ ටික ඔක්කොම මේ යාළ ෂොප් එක වහලා ගියත් නැති වෙන්නේ නෑලු. මේ කියන්නේ කොරියාවේ එහෙම සාමාන්‍ය තියෙන දේවල් නැති වෙන්නේ නෑලු. මාරයි. මේ බයිසිකල් අරවා මේ ඔක්කොම එළියේ තියෙනවා. මරු ලංකාවේ වගේ. ටැක්සිය. Good morning. good morning. කුරුළු ගමනේ මැද හරිය නේ අපි කුරුළු ගමනේ. අපේ ගණන් ගන්න මේ People's Bank එක. මේ තමයි අපේ කැමරා කියන්නේ. අපේ People's Bank එකේ කල්පනාකාරී. ඇවිල්ලා ඉන්නේ කිමේ වලට. කිමේ අපේ ප්‍රසංගේ පැවැත්වෙන ග්‍රවුන්ඩ් එක තමයි මේක. අද මේකේ විශේෂත්වය මේ වටේම ජනාකීර්ණ වෙච්ච ටවුන් එකක් වගේ තැනක වටේම මේ කට්ටිය ජීවත් වෙන නිසා මේ ප්‍රසංගය අපි 4ට පටන් ගන්නවා. 4ට පටන් අරගෙන මම හිතන්නේ පැය 5ක් කියලා කියන්නේ 9 මාර විතර වෙද්දි නතර කරයි. මොකද වටේ මේ කොරියාවේ මේ ඔය නීතිය කියන එක වෙලාව කියන එක හරියටම ක්‍රියාත්මක වෙනවා. 12 නම් 12 කිව්වොතින් අපි නැවැත්තු වෙනසත් ඒ අදාළ ආයතනයේ කට්ටිය ඔහොම කරන්ට් එක හරි ඔෆ් කරලා දානවා.
එහෙමයි වෙන්න වැඩි. ඉතින් පැය 5ක් ප්‍රසංගය තියෙනවා කියලා කිව්වා. මම හිතන්නේ කොරියාවේ එතෙක් මෙතෙක් මෙච්චර වෙලා ප්‍රසංගයක් පැවැත්වෙනවාලු. මේක තමයි ග්‍රවුන්ඩ් එක කිමේ ප්‍රසංගයට සියලුම කටයුතු සූදානම්. හරිම ලස්සනයි. එහා පැත්තෙන් ලස්සන කන්දක් තියෙනවා. ජය බලමු අපි. Zinel, Panel, Manchuma, Mama, Telebe, Kalabe, when on the TV, Mogobe, Sogobe, Sebe Alai, Sebe Alai, Se, Ama, Sebe Alai, Sebe Alai, Se, Sebe Alai, Sebe Alai, Se. Madhu. Thank you, Abhay Vishwada.